දැන් අපි මෙන්න මේ P5 කියන gathering fruit එක මෙන්න මේ gathering fruit එක පාවිච්චි කරලා gather කරන විදිහ බලමු. මම මේක දැන් සවි කර ගන්නවා මැෂින් එකට. මේ විදිහට ඉදි කට්ටයට යවලා බලන්න. හරි. දැන් අපි රැලි කරලා බලමු. අපි බලමු මෙන්න මේ වගේ රෙදි කොටසක් මේකෙන් රැලි කරන්නේ කොහොමද කියලා. මේකේ අපිට රැලි අඩු වැඩි කරගන්න හැකියාව තියෙනවා මෙන්න මේ thread tension එකෙන්. බුරුල් කරනකොට රැලි දුරස් වෙනවා, තද කරනකොට රැලි ලං වෙනවා. ඒ වගේම මෙන්න මෙතන මහම් දුරස් කරන ලං කරන කොටසක් තියෙන්නේ. මෙන්න මේ ලීවර් එක පහළට දාලා තමයි මේක දුරස් කරන්න ඕනේ, ලං කරන්න ඕනේ. මේක හතරට වගේ දැම්මහම හොඳ විදිහට රැලි හැදෙනවා. ඔයගොල්ලන්ට අවශ්‍ය විදිහට රැලි අඩු වැඩි කරගන්න පුළුවන්කම තියෙනවා. දැන් ඔන්න අපි මේක මහමු. දැන් ඔන්න අපි හිතමු මට දැන් ඔන්න මේකේ රැලි වැඩි මට අඩු කරගන්න ඕනි කියලා හිතමු. මේක බුරුල් කරන්න ඕන. බුරුල් කළා මේකත් ටිකක් ලං කරනවා. එතකොට මේ බලන්නකො රැලි ප්‍රමාණය අඩු වෙනවා. ඔන්න ඔය විදිහට ඔයගොල්ලන්ට පුළුවන් රැලි පටියක් ස්කර්ට් එකකට අල්ලන තට්ටු ජිප්සි ස්කර්ට් එකක නම් මේ විදිහට රැලි කරගන්න පුළුවන්කම තියෙනවා. දෙපැත්තේ මේ වාටිය මහපු පටියක අපිට මේ මැද්දෙන් රැලි කරගෙන යන්න ඕන නම් මේ බලන්න මේ විදිහටම මැද්දෙන් රැලි කරගෙන යන්න පුළුවන්කම තියෙනවා. රැලි ලං කරන්න දුරස් කරන්න ඕන නම් අපිට ඉස්සෙල්ලා වගේම මහම් දුරස් කරන එකෙන් මේ thread tension එක අඩු වැඩි කරන එකෙන් රැලි දුරස් කරන්න ලං කරන්න පුළුවන්කම තියෙනවා. අපි හිතමු අපිට මෙන්න මේ රෙදි කොටසයි එකට තියලා මහන්නත් ඕනේ. මේ යට පටිය රැලි වෙන්න ඕනේ, මේ උඩ පටිය රැලි වෙන්න ඕනේ නැහැ. මේ P5 කියන gathering fruit එකෙන් ලස්සනට ඒ දේ කරන්න පුළුවන්. මේ බලන්නකෝ. දැන් රැලි වෙන්න ඕනේ රෙදි කොටස අපි යටින් තියනවා මේ විදිහට. ඊට පස්සේ ඒකට උඩින් අපි මෙන්න මේ P5 කියන gathering fruit එකේ මෙන්න මේ හරිය තියෙන මේ කාණුවක් වගේ කොටසක් මේ. මේ ටිකට මේක ඇතුළත් කරනවා. එතකොට මේ බලන්න එකක ටිකක් වැඩිපුර මහම් වාසිය අහු වෙනවා අනිත් එකෙන් අඩුවෙන්. ඒක මේ gathering fruit එකේ විශේෂත්වයක්. එහෙම තමයි මේක මැහෙන්නේ. හරි. අපිට මේ දෙක එක ගන්නටම ගන්න බෑ. මේ බලන්න. අපි මේක මහගෙන යනකොට අවධානය යොමු කරන්න ඕනේ මෙන්න මේ උඩින් තියෙන රෙදි කොටස. ඒ කියන්නේ රැලි නොවන රෙදි කොටස මේ කාණුවේ කෙලවරටම තියෙන. ඒක මෙහෙට යන්න දෙන්න හොඳ නෑ. ඒ කියන්නේ මේක මෙහෙට ගියොත් එහෙම මැහුමට අහු වෙන්නේ නෑ. ඒ නිසා මතක ඇතුව මෙන්න මේ විදිහට නිතරම ඒකේ මට්ටමින් තියාගන්න ඕනේ මේක මහද්දී.
මෙන්න මේ විදිහට තමයි රෙදි කොටස් දෙක මෝට්ටු වෙන වැඩේ රැලි වෙන වැඩේ දෙකම එකපාර මෙන්න මේ P5 කියන ගැදරින් ෆුඩ් එකෙන් අපිට කරගන්න පුළුවන්කම තියෙනවා. විවිධ උස ප්‍රමාණවල තුනකින් තියෙන පටි තුනක් එකට තියලා ඒ පටි තුන එකවර මෝට්ටු කරන්නයි පටි තුන එකවර රැලි කරන්නයි අපිට P5 කියන ගැදරින් ෆුඩ් එකෙන් කරන්න පුළුවන්කම තියෙනවා. මේ බලන්න. මම දැන් මේ පටි තුන එකට තියලා තියෙන්නේ. ඔන්න දැන් රැලි වෙනවා අඩුයි. දැන් අපිට පුළුවන් මේක පොඩ්ඩක් තද කරලා ඊළඟට මෙන්න මේ liver එක පහට කරලා මේකත් පොඩ්ඩක් 4:00ට 5ට දැම්මහම ඔන්න රැලි වෙන ප්‍රමාණය වැඩි වෙනවා. මේ විදිහට අපිට පුළුවන් ලස්සන ගවුම් බ්ලවුස් ළමයි ඇඳුම් මහද්දි ලස්සන රැලි පඩි හදා ගන්න පුළුවන්කම තියෙනවා මේ ගැදරින් ෆුඩ් පාවිච්චි කරලා. දැන් අපිට පුළුවන් මෙන්න මේ වගේ පළල රෙදි කොටසක් දෙකට නවලා මේක රැලි කරන්නත් පුළුවන් P5 කියන ගැදරින් ෆුඩ් එකෙන්. මේකෙත් රැලි අඩු වැඩි කරන්න පුළුවන් අපිට නූල දුරස් කරලා ලං කරලා රැලි අඩු වැඩි කරන්න පුළුවන්. මෙන්න මේ ටෙන්ෂන් එක අඩු වැඩි කරන එකෙමුත් රැලි ලං වෙනවා දුරස් වෙනවා.